Hi everyone කොහොමද ඔයාලට ඔන්න අද මම අරගෙන ඉන්නේ මම ලංකාවේදී කරපු වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක අරන් එනවා කියලා. ඉතින් මේ ඉන්නේ මගේ නංගී මායි දවසක් ඇවිදින්න ගියා. ඉතින් ඒ වීඩියෝ එක තමයි මම අද ඔයගොල්ලොත් එක්ක අරගෙන ඉන්නේ. මේ විදිහට අපි මුලින්ම බස් එකේ නැගලා ගියා කොළඹ වලට. අපි දැන් මෙහෙම පිස්සුනාට රට චුට්ටක් ගියා කොළඹ වලට. අපි මුලින්ම ආවේ ගංගාරාමේ පාක් එකට. ඉතින් අපි ආවේ පොඩ්ඩක් පාක් එකේ ඇවිදලා කොළඹ සිටි සෙන්ටර් එකට යන්න කියලා. ඒ වුණාට ඇත්තටම ඉස්සර වගේ පාක් එකේ ඇවිදින්න තැනක් නැහැ. මේ පාලමත් වහලා තමයි එදා තිබ්බේ. ඉතින් අපි ආපහු හැරිලා යන්න හදනකොට මේ අංකල් අපිව එක්කගෙන ගියා හංස බෝට්ටු පදින්න යමු කියලා. ඇත්තටම අපි දෙන්න බයේ හිටියේ හංස බෝට්ටු පදින්න. අපි දෙන්න කලින් පැදලා තිබ්බේ නැහැ. අපි කිව්වා අපි තනියෙන් පදින්න බයයි කියලා. ඊට පස්සේ එයා කොහොම හරි අපිව එක්කගෙන ගියා බය වෙන්න එපා කපල් එකක් වගේ ඔය දෙන්න පදින්න කියලා. ඉතින් අපි බය පැත්තකට දාලා එහෙනම් try කරමු කියලා මේ ගිහිල්ලා ටිකට් දෙකක් ගත්තා. පෙරගෙන ගන්න නේද? අපි ඔන්න කොහොමරි හංස බෝට්ටු බැලුවා. ඊට පස්සේ අපි ගියේ එතනම පාරෙන් එහා පැත්තේ තියෙන කොළඹ සිටි සෙන්ටර් එකට. පාසිලෝන් එක දැක්කලා ඒකට යන්න හිතුණා. ඒක දැක්කම ලස්සනයි. දැක්ක ගමන් යන්න හිතෙනවා. ඉතින් අපි ගිහිල්ලා බැලුවා මේ මම හොයන බොඩි ස්ප්‍රේ එක තියනවාද කියලා. මම යූස් කරන්නේ මේ පර්ෆියුම් එක මම අතට ගත්ත එක. ඒ වුණාට කලින් මම ගත්ත පැක් එකක තිබ්බා මිරිස්ස කියලා බොඩි ස්ප්‍රේ එකක්. ඒක මාර සුවඳයි. මම කලින් ඇවිල්ලා බැලුවත් ඒක මට හම්බුනේ නැහැ out of stock කියලා තමයි කිව්වේ. එදත් මම ඇහුවාම ඒක තිබ්බේ නැහැ. ඉතින් අපි ඒකින්ද මුකුත් ගානේ නැතුව එතනින් ආවා. මිරිස් ඉවරයි මම. මෙයාට ක්‍රේප්ස් අරන් ඕනේ. අපි යනවා ක්‍රේප්ස් රණයිකට. සේවරි ක්‍රේප්ස් තියෙනවා. අසයි. අපි ඊට පස්සේ ගියේ මිනිසෝ එකට. අපේ නංගියත් මිනිසෝ එකට ගිය ගමන් දුවගෙන ගියේ මේ soft toys තියෙන තැනට තමයි. හරි ආසයි මේ soft toys වලට. අපි VR roller coaster එකේ යන්න හදන්නේ. first time තමයි අපි දෙන්නගෙන් කවුරුත් ගිහිල්ලා නැහැ. බලමු කොහොමද කියලා. roller coaster. මේකද? ඔය යන්නේ.
ඉඳ ගන්න මොකටද? වගේ බලන්න. වගේ නම් කැකිරෝ වගේ. ඔව්. මගෙන් ඇහුනේ වාඩි වෙන්නේ. Thank you. අපි මෙතන තමයි VR game එක ප්ලේ කරේ. එක්කෙනෙක්ට 500යි ගත්තට. මේ ක්‍රූ එක සුපිරි අත්දැකීමක්. CCC එකට එනවා නම් කවුරු හරි මෙතනට අනිවාර්යෙන් ගිහින් ඊට පස්සේ අපි ආවා ක්ලෝ මැෂින්ස් වල සෙල්ලම් කරන්න චුට්ටක්. ඉතින් අපි ෆස්ට් ටයිම් try කරාට හරියන්නේ නැහැ. අපි ගාව මාරුසලි තිබෙත් නැහැ. 100ක් එකපාරකට දාන්න ඕනේ. ඔයා ඉබුවද එකපාරෙන්? ඔබන්න හැමෝඩේ මාරු කරගෙන එන්නවා එහෙනම්. ඉතින් ඒ වෙලාවේ අපි ගාව රුපියල් 100යි තිබ්බේ මාරු සල්ලි. ළඟ තැනකින් මාරු කරන්න ඇහුවට ඒගොල්ලෝ මාරු කරලා දුන්නේ නැහැ. ඒකින්ද අපි ගාව තිබ්බ 500 දාලා අපි 5 පාරක් ප්ලේ කරා. ඒත් එක පාරක්වත් හරි ගියේ නැහැ. අපිට ගන්න බැරි වුණා. අයියෝ සාචිට මෙහාට ගන්න. හරිද? හා. සාචිට පස්සට ගන්න. චූට්ටක්. පස්ස දෙන්නේ නැහැ. යන්න ගන්න. දැන් නෑ වැඩිද කොහෙද? එහාට ගන්න. අයියෝ මෙයාව ගන්න බෑ. මේක කොහොමද එන එක? ගන්නකො බලන්න. මම තව පාර try කරලා බලනවා. අයියෝ. තව එක පාර try කරමු. අන්තිමනේ ආයි last වෙනවා. හරිද? හා. එපා වැඩි. හරිද?
තව චුට්ටක් එහාට ගන්න. අන්න ආහා. අයියෝ. දුක තමයි. ඊට පස්සේ අපි ගිය ෆිල්ම් එකක් බලන්න. එදා තිබ්බේ ඩෙඩ්පූල් ඇන් වොල්වරීන්. අතර මේ වීඩියෝ එක කරලා දැන් මාස 6-7ක් විතර වෙනවා. ඉතින් අපි දෙන්න ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ෆිල්ම් එකත් බලලා එදා වැඩි සෙනග හිටියෙත් නැහැ. ඊට පස්සේ ගියා අපි ලන්ච් එකට. අපි ආවා බර්ලේස් එකට කන්න. ෆිල්ම් එක බලලා ආවේ. කොහොමද ෆිල්ම් එක? සුපර්. මෙයාගේ සමය. අපේ කෑම එක ආවා සබ්මැරීන් එකකුයි ස්පැගිටි එකකුයි කෝන් ඩොග් එකකුයි. දැන් කන්නයි හදන්නේ. අපි කාලා හම්බෙන්නම් බඩගිනි. කෝන් ඩොග් නම් රසයි. අපි දැන් කාලා ඉවරයි ගෙදර යන්න හදන්නේ. එහෙනම් අපේ වීඩියෝ එක මෙතනින්